අනවරාගික සසර ගමනේදී අතහැරෙන්නටි ඒ මඟ නමුදු යලි මට ඇහෙනවානෙනි එදා දෙසු ඒ බුදු බණ හේතු ඵල මිස කිසිත් නැවෙන අපට මෙහිදී සිදුවෙන කාලයයි මේ සසර සයුරෙන් මිදී නිවනින් සැනසෙන යලිත් නවදි කළා සතහට සත්‍ය අවබෝධේ තුසිත දෙව්ලෝකයෙන් ලොවට වැඩම කෙරුවාදෝ කලක් හිරවී නිවන් දොර ගාවා මෙතෙක් හිටියාදෝ බුදුන් වැඩියා වගේ හිමියනි බුද්ධ උත්පාදෝ බුදුන් වැඩියා වගේ හිමියනි බුද්ධ උත්පාදෝ සිතුවිලි සංසාරයක සිහින දකිමින් අතරමං වී හිඳින ලෝ සත දුක්ගිනි නිවා සස තෙරුවන් සරණයි ආසරයි තෙරුවන් සරණයි පළමුවෙන්ම අපගේ කල්‍යාණ මිත්‍ර බුද්ධෝත්පාද ආරණ්‍ය වහන්සේගේ දෙපා වන්දනා කරන ගෞරවයෙන්ම තෙරුවන් සරණයි ආරණ්‍ය වහන්ස ආසරයි ඒ වගේම අපගේ ගෞරවනීය සියලුම මෙහෙණින් වහන්සේලාටත් වන්දනා කරන ගෞරවයෙන්ම තෙරුවන් සරණයි අවසරයි ඒත් එක්කම අප හැම මොහොතකම රැඳී සිටින මේ දහම් මඟ යන්නට සත්‍ය මොකක්ද කියන එක සත්‍ය ගායසී කරන්නට වෙහෙසෙන මේ සත්‍ය හොයන සියලු දෙනාටත් ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාටම එයට උපකාර කරන බොහෝ පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාට තෙරුවන් සරණයි හොඳයි මේ ලෙස අදත් ආරම්භ වුණේ මේ සවස 4 ප්‍රතිපදා සදහම් සාකච්ඡාවයි උදෑසන 5ත් සවස 4ත් අපි සෑම සියලු දෙනාම දන්නවා අපි මෙච්චර කාලයක් අහපු ධර්මය අත්දකින්න ඕනේ නේද ඒ අත්දකින ධර්ම කතා කරන්න තමයි ප්‍රායෝගිකව අපි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ එහෙනම් සියලුම මෙහෙණින් වහන්සේලාට සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම නිවෙස් වල ඉඳලා මේ ධම් අසලා ප්‍රායෝගික වෙන අය බොහෝ ඉන්නවා ඒ සියලුම දෙනාට අප සෑම සියලු දෙනාටම මේ සෑම දහම් සාකච්ඡාවක්ම විවෘත වෙලා තියෙනවා ඒ මොකද
අසාගත් ධර්මය දැනුමේ ප්‍රායෝගික වෙන විට අපිට තියෙනවා බොහෝ දේ කතා කරන්න ගලප ගන්න. ඒ නිසා තමයි අපි හැම මොහොතකම සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් අත්දැකීම් ගැන තමයි මේ ප්‍රායෝගික දහම් සාකච්ඡා දෙක තුළදී විශේෂයෙන්ම කතා කරන්නේ. අපි මෙච්චර කාලයක් මේ දහම අහගෙන ආවනේ. ඇත්තටම මේ දහම අපි අත්දකින්න ඕනේ. අත්දකින්න නැත්නම් ඇත්තටම මෙතන මේ ආයතන ටික ලියා ගන්න බෑ. ආයතන ටික ලියා ගත්තේ නැත්නම් මමම සිතවිල්ලට අහු වෙනවා. මම කියලාම ගන්නවා. සිතවිල්ලෙන් මිදීම තමයි සත්‍ය දකින්නවා කියන්නේ. ඇත්තටම අපි සිතවිලි සසරක අසරණ වෙලා ඉන්නේ. දැන් මේ දේශනා තුළින් අපි අහගෙන යනකොට කල්යාණ මිත්‍රයන්න් වහන්සේ ඊටාම ගැඹුරු තැන් දැන් විග්‍රහ කරනවා නේද? හැම මොහොතකම අද සුන්දර දේශනාවක් අර ආරුදු 25ක පුතෙකුට දේශනා කරදාවල්. හරිම වාග්යවන්තයි ඒ දරුවා. ආර්යයන් වහන්සේ සම්බන්ධ වෙලා හිටියා. බලන්න මොනතරම් නිර්මලද කියලා. එතන උන්වහන්සේ තප්පර ගාන නිවනටම ගෙනියනවා. අන්න කොච්චර වටිනවද කියලා. අපි හිතුවේ නෑනේ මෙහෙම නිවනක් ගැන. අපි හිතුවේ මේ එළියෙන් ගිහින් කොහේ හරි මොකක් හරි ගිනි ජාලාවක් නිවන වගේ එකක් කියලා. නැහැ නේද? මේ අරමුණේ ගින්නක් නැත්තම් එතන නිවිලා. අපි හැම මොහොතකම ඔතන ඉන්නවා. හැබැයි අපි දන්නේ නැහැනේ නිවන කියන්නේ මොකක්ද කියන එක. ඒ නිසා තමයි අපි ඒ නිවන අත්දකිනවා. නමුත් නිවන කියලා අපි දන්නේ නැහැ. මොකද අපිට කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා තිබුණ නැහැනේ. කල්යාණ මිත්‍රයන්න් වහන්සේ තමයි මේ හැම දෙයක්ම අපිට කියලා දෙන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්ත දහම උන්වහන්සේ ප්‍රායෝගික වෙච්ච ආකාරය අපිට දැන් කියලා දෙනවා. අත්දකින විදිය. බුද්ධ දර්ශනය අපිට අහිමි වෙලා තිබුණ මේ හිත හැදෙන ආකාරය. චිත්තේන නියති ලෝකය සකස් වෙන විදිය. ඒක සකස් වෙන විදිය දැක්කොත් තමයි ඇත්තටම මිදීමක් දකින්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේක ලස්සනට ගලපලා දෙනවනේ මේ සිතිවිල්ලට බලය සකස් වෙන ආකාරය. ඒ බලය සකස් වෙන ආකාරය ලස්සනට විග්‍රහ කරනවා. එතකොට බලන්න මේ බලය විසින්ම තවත් බලයක් යටින් කැරකෙනවා. මේ බලයකට අපි ඇදිලා යනවා සසරට. මේක ඇත්ත වෙනවනේ. ඉන්නවා තියෙනවා කියලා නිතර දැනෙනවා. ඒ ඉත්තත්වය සකස් වෙනවා එතන. ඒකම තමයි ඉන්න සත්‍යය කියන්නේ. හරි ලස්සනට උන්වහන්සේව ගලපලා දෙනවා. ඇත්තටම ඔබ මේවා අත්දකින්න ඇති. අපි කතා කරන්න තමයි ප්‍රායෝගික ප්‍රතිපදාව තුළින් සම්බන්ධ වෙන්නේ. හොඳයි එහෙනම් ගොඩක් කාලයක් ගන්න ඕනේ නැහැ. ආරයන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා උන්වහන්සේට ගෞරවයෙන් වන්දනා කරන ආරයන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායු සම්පන්න ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි අපි කවුරුන් හෝ මයික් එක කනෙක්ට් කරලා ධම් සාකච්ඡාවට සම්බන්ධ වෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. අවසරයි අපේ නදීෂා මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. අපේ ගෞරවනීය බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ පාද නමස්කාර කර සිටිනවා. ඒ වගේම සූම් සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න සියලුම මෙහෙණින් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි. සියලුම දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම මේ සවස 4 සූම් සාකච්ඡාව ආරම්භ වෙන්නේ. මේක ඇත්තටම වෙන් වෙලා තියෙන්නේ ප්‍රායෝගික ධර්මය අත්දකිනකොට ඒ අත්දැකීම් ඔස්සේ කතිකාවතක් සිදු කරලා තමුන්ගේ ඒ අත්දැකීම් වල ස්වභාවය අනුව විසඳාගත යුතු තැන් විසඳා ගන්නත් අත්දැකීම් පිළිබඳ කතා කරන්නත් ඒ වගේම ප්‍රායෝගික වැඩසටහන් තියෙන දින පිළිබඳව සහ ඒවා සංවිධානය කරන කොට ඇතිවන ඒ ලබාගත යුතු උපදෙස් ආර්යයන් වහන්සේගෙන් ලබා ගැනීම සඳහා තමයි මේ සවස 4 සූම් සාකච්ඡාව වෙන් වෙලා තියෙන්නේ. හොඳයි කවුරුන් කෙනෙකුට පුළුවන් තමුන් අසා දැනගත් මේ ධර්මය එදිනදා ජීවිතයේදී ප්‍රායෝගිකව අත්විඳිනකොට ලැබපු අත්දැකීම් ඔස්සේ කතා කරන්න කාල වේලාව
අපිට ලැබිලා තියෙන එකෙන් දැන් ටිකක් වෙලා ගත වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ ගෞරවනීය ආරයන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්නවා. හොඳයි කවුරුන් කෙනෙකුට පුළුවන් තමන්ගේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සූම් එක නිහඬ නිසා මම කතා කරගෙන යන්නම්. හැබැයි ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. අපි දන්නවා දැන් අපි මේ ධර්මය බොහෝ අසා දැනගෙන තියෙනවා. අපේ ආර්යයන් වහන්සේ දේශනා දහසකට වඩා වැඩි ගණනක් කරලා තියෙනවා. ඇත්තටම ධර්මයේ ගලපා ගන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම උන්වහන්සේ කියලා දීලා තියෙනවා. ඇත්තටම අපි දන්නවා අපි බුද්ධ ධර්මය කියනකොට හරි ගැඹුරු එහෙම තමයි අපි දැනගෙන හිටියේ. චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය ඔය වගේ කොටස් වෙන් කළා මේවා වෙනම අපි ඇත්තටම ඉගෙනගෙන තිබුණා. ඇත්තටම විෂයක් වගේ. එතකොට ඇත්තටම මේ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ සිත හැදෙන හැටි අවබෝධ කිරීම තුළින් අපි සිතුවිල්ල ඇත්ත කරගෙන බාහිර අපි හිතන දේවල් තියෙනවා කියලා ඇත්ත කරගෙන මේ සංසාර ගමනක් හදාගෙන මිදෙන දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එක කියලා දුන්න එක තමයි මේ හැම දේශනාවකම තියෙන්නේ. ඒතර නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ කියලා කිව්වහම ස්කන්ධයන්ගේ උදේවැය දැකීමයි නිවන් දැකීම සඳහා කළ යුත්තේ කියන්නේ ඇත්තටම සිත අවබෝධ කරනවා කියන එකමයි. ඇත්තටම සිත අවබෝධ කරනවා කියන්නේ මොකද්ද? මොකද්ද සිත අවබෝධ කරනවා කියන්නේ? ඇත්තට අපි ජීවත් වෙනවා කියලා මොකද්ද සිද්ධ වෙන්නේ? අපි හැමතිස්සෙම මෙතන කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට දැනෙන ෆීල් එකක් එක්ක නේද අපි කටයුතු කරන්නේ. හැබැයි මේ ධර්මයේ දැන් බුද්ධෝත්පාද දේශනා අහනකොට අපිට තේරෙන්න ගන්නවා මේ මම කියලා අපි මේ කරන කටයුත්තේදී සිතුවිල්ලක් විතරමයි අපිට පරිහරණය කරන්න තියෙන්නේ. වෙන්නේ ඒ පරිහරණය සිතුවිල්ලත් කිසිම දෙයක් නැහැ. මම කියන කෙනෙක් අපිට කොහෙන්වත් හොයාගන්න අපිට හම්බ වෙන්නේ අපිට එළියේ දේවලුත් ඇත්ත නෙමෙයි අපි හිතන දේවල් නෙමෙයි කියලා තේරෙනකොට ඒවාට සම්බන්ධ වෙන මේ පැත්තෙන් මම නැති වෙන හැටි දකිනකොට තේරෙන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ සක්කාය දිෂ්ටිය නැති කරනවා කිව්වේ මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දෘෂ්ටියට එනවා කිව්වේ මොකද්ද කියන එක හොඳට තේරෙනවා. හැබැයි මේක දැනුමට හොඳටම තේරෙනවා. අත්දකිනකොට ටික තේරෙන්න ගන්නවා. එතකොට තමන්ගේ ආත්ම සංඥාව, ආත්ම දෘෂ්ටිය, තමම කියලා කෙනෙක් ඉන්නවා කියන සිතුවිල්ල සංඥාව ඒක තනිකරම හදාගත්ත සිතුවිල්ලක් විතරයි කියලා තේරෙන්න ගන්නකොට ඒ සිතුවිල්ල හැදුන හැටිත් මෙහෙමයි කියලා මේ ආයතනයන්ගේ උපත නිසාමයි මේ සිතුවිල්ලත් හැදෙන්නේ කියලා තේරෙනකොට ඇත්තටම හරිම මේ විඥාන මායාව කියනකොට මේ විඥාන මායාව කියලා කිව්වේ ඇයි කියන එක තේරෙන්න ගන්නවා. ඇත්තටම මේ ස්කන්ධයන් ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දුන්න උදාහරණ කොයිතරම් සත්‍යද ඒක කොයිතරම් දැන් අපිට තේරෙනවද කියන එකම බලන්න. ඇත්තටම අපිට මේ ඉස්සෙල්ලා සංඥාව මිරිගුවක් විඥානයේ මායාවක් ওই විදිහට ඔය පහට කියපු උදාහරණ අපි නිකන් වචනෙට කිව්වට දැන් ඒක දැනෙනව නේද? ඇත්තටම ඒක දැනෙනකොට මේ මුකුත්ම නැතුව අපි හිතපු දේවල් කිසිම දෙයක් නැති තැනක අපි හිතන දේවල් තියෙනවා කියලා අපි දඟලපු දැඟලිල්ල නේද නිවිලා යන්නේ. අන්න ඒක තමයි ඇත්තටම ප්‍රායෝගිකව අපි අත්විඳින්නේ. අපි සිලබස් එකක් නෙමෙයි ප්‍රායෝගිකව කරන්නේ. අපි අසා දැනගත් ධර්මය ජීවිතයට ගලපනවා කියන්නේ මේ කමඨහන් හතර ඔස්සේ සිලබස් එකක් නෙවෙයි. ඒක අපි අත්දකිනවා. අපිට සාන්දිටික වෙනවා. දැනෙන්න ගන්නවා. ඇත්තටම කොයිතරම් පුදුමද? ඇත්තට පුදුමයි කියන්නේ මේක මේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්මය දැනගත්තට පස්සේ මේ ප්‍රතිපදාවේ යෙදෙනකොට
දන්නේම නැතුව මේක අත්දකින්න ස්වභාවයකටපත් වෙනවා. අන්නේ අත්දකින්න ස්වභාවයකටපත් වෙනකොට මේ තමයි සත්‍ය කියලා තේරෙනකොට අර බාහිර අපි හිතන දේවල් නෑ කියලා තේරෙනකොට අපි හිතලා වටිනවා කියලා හිතපුවල කිසි දෙයක් වටිනාකමක් නෑ නේද කියලා දැනෙන්න ගන්නවා. ඉතින් එතකොට ඒවා අපිට ඕනි වෙන්නේ නැහැ. ඒවා තිබුණත් එකයි නැතත් එකයි වගේ දැනෙන්න ගන්නවා. එතකොට ඒ පැත්තෙන් මේ ඒ වටිනාකම් අඩු වෙනකොට මේ පැත්තෙන් මම කියන ආත්ම සංඥාව දිය වෙනවා. ඔන්න ඔය ඔස්සේ තමයි කතා කරන්නේ. අපි මේ ප්‍රායෝගිකව කවටහන් 4 දැනගෙන ක්‍රියාත්මක වෙලා අපි ප්‍රායෝගික ප්‍රතිපදාවට ගිහිල්ලා ඒ පුහුණුවේදී අපි ඔක දැනගෙන ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ එදිනදා ජීවිතයේදී මේක අපිට ප්‍රායෝගිකව ටික ටික ජීවිතයට ගැලපෙන්න ගන්නවා. එතකොට අන්න තේරෙනවා අපි මෙච්චර කාල කොච්චර මායාවක හිටියද දන්නේම නැතුව මායාවෙන් එළියට ඇවිල්ලා අර චිත්‍රපටයේ රඟපාන එක නතර වෙලා අපි සත්‍ය දකින්න ගන්නවානේ සත්‍ය දැනෙන්න ගන්නවා. ඒ දැනෙන්න ගන්න සත්‍ය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් කවුරුන් හෝ කෙනෙකුට පුළුවන් තමගේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආරයන් වහන්සේ. පොඩ්ඩක් අර ප්‍රාදේශීය අපි කියවනේ මේ නායකයෝ පොඩ්ඩක් බිහි කරන්න ඕනි කියලා. කොහොමද නදීජය කටයුතු? ආරයන් වහන්සේ මට පාදුකේ මෙහෙණින් වහන්සේ නම් ලිස්ට් එකක් එවලා තිබ්බා ආරයන් වහන්සේ. ඊළඟට නිලංකා කතා කරලා නිලංකා කිව්වා එහෙ ඉන්නවා කියලා 60 දෙනෙක් විතර. හැබැයි යන්තම් බුද්ධෝත්පාද අහන ඒ ටික එවන්නම් කිව්වා ආරයන් වහන්සේ. එතකොට අපි සමන් මහත්තයත් අපිට එවන්නම් කිව්වා. නිලංකා මහත්මියත් එවන්නම් කිව්වා. එච්චරයි ආරයන් වහන්සේ ඇත්තටම කතා කළේ. කඩවත සමන්තිකා මහත්මිය වෙලා තිබ්බේ ඇත්තටම මගේ ළඟ තියෙන ටිකම තමයි. අලුතෙන් ලැබෙයි ආරයන් වහන්සේ අර දුෂ්කර පැතිවල ෆෝන් නැතුව එහෙම හිටපු අය ඉන්නවනේ. අන්නේ ඒවා අපිට හොයාගන්න පුළුවන් වෙයි නිලංකා මහත්මිය කිව්ව විදිහට. නෑ මට ඔය කියපු වට්ටෝරුව නෙමෙයි ඕන. එහෙනම් ආරයන් ඕවා වහන්සේ එහෙමනම් ඕවා හරියන්නේ නෑ. ඕවා හොඳයි මේ අර මේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට සිලබස් හදන්න. ඕවා නෙමෙයි මං කිව්වේ. ඕවා නෙමෙයි. මේක වෙන කතාවක්. මේකෙදී ඉස්සෙල්ලාම පළාත් ටික හඳුනා ගන්න ඕන. මේක ඊට වැඩිය ටික වෙනස් කතාවක්. ඊට පස්සේ අපේ මේ දේශනාවලට මේ අපිට දැන් මේ කතා කරලා ඉන්නවනේ. ඒකේ දැන් අපිට දැන් ඔය අපි දැන් ඔය ඉන්නවනේ දැන් ගාල්ල ඇල්පිටිය. ඔහොම දැන් අපි දැන් පළාත් ටික ලියාගෙන තියෙනවා නේ. එහෙම ආරයන් මේ වහන්සේ. දැන් ලියාගෙන තියෙනවනේ පළාත් ටික. දැන් ඔය තියෙන කම්පියුටර් එකේ දාලා නේද? ඒ නම්බර මුලින් දාගත්තේ. ඒකේ දැන් අපි බලන්න ඕනේ දැන් බේරුවල නම් බේරුවල ඉන්න එක්කෙනයි. එයාගෙන් අහන්න ඕනේ බේරුවල වෙන කවුද ඉන්නේ කියලා. ඒක වෙන වැඩක්. ඕක ඔය ජාතිසත් එක්ක කතා කරන එකකුත් නෙමෙයි, නිලංකත් එක්ක කතා කරන එකකුත් නෙමෙයි. ඔය ඒගොල්ලෝ දැන් ඉන්නවනේ ඒගොල්ලන්ට කට්ටිය. ඒගොල්ලොත් එක්ක කතා කරන එකක් නෙමෙයි. එහෙමයි ආරයන් ඔය වහන්සේ. සමන්තිකාත් එක්කවත් කාත් එක්කවත් කතා කරන එකක් නෙමෙයි.
මොකද ඒක නෙමෙයිනේ දැන් මේ කරන්නේ. දැන් කඩවත කට්ටිය ඉන්නවනේ. කඩවත කතා කරලා වැඩක් නැහැනේ. කට්ටිය නැති පැති තියෙනවනේ. අපි දුමු හලාවත. හලාවත කෙනකින් අහන්න ඕනේ. දැන් උතන ඒ අය හලාවත කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් මේ එක්කෙනා දෙන්න ඉන්න පැති වලටයි මේ කතා කරන්නේ. එහෙමයි ආරයන් වහන්සේ ශ්‍රී ලංකාවේ කැකිරාවෙන් ශ්‍රී ලංකාව විතරමයි ආරයන් වහන්සේ ඉන්නේ. ඒකයි මම ශ්‍රී ලංකා මහත්මියට කතා කළේ. ඉතින් කැකිරා නිලංකා කතා කරන සින්දුවන්නේ කියලා තියෙන්නේ. දෙන්නම් කිව්වා ආරයන් වහන්සේ අඳුරගත්තා. දෙන්නම් කාසි අපිට වැඩක් නැහැ. අපිට ඒව වැඩක් නැහැ. අපේ කතන්දර වැඩක් නැහැ. ලිස්ට් එක ගන්නවා. ලිස්ට් එක ඔබතුමී දාගෙන තියෙනවා. නැත්නම් දෙන්නම් කාසි දෙන්නම් දුන් ඒව වැඩක් නැහැ. මේ වැඩ කරන විදියකුයි වැඩ නොකරන විදියකුයි දෙකක් තියෙනවා. ඔය වැඩ නොකරන විදිය තමයි දෙන්නම් ඒවා. දෙන්නම් ඒ වැඩ නෑ ආගව දැන් කී දෙනෙක් ඉන්නවද දැන් නම් කියන්නේ. එච්චරයි. නැත්නම් දැන් ෆොටෝ එකක් ගහලා ලියලා දැන් දාන්න කියන්නේ. දැන් මේ මොහොතේ කරන විතරයි කරන්නේ. ඔය අනම්මනම් ඒව හරියන්නේ නැහැ. එහෙනම් එයා ඇක්ටිව් වෙනවා. එයා දැන් ඊගා දවසේ මෙයා එහෙනම් කියනෝනේ. හරි එහෙනම් වාට හෙට උදේ දෙන්න පුළුවන්. එහෙනම් හෙට උදේ දෙන්න. කෙරෙනවා නම් කෙරෙනවා නැත්තම් නැහැ. කරා නම් එච්චර දඟලන්න ඕනේ නැහැ. අපි දන්නවනේ. දැන් අපේ සාමාන්‍යයෙන් අපි ඉන්න හරිය කී දෙනෙක් ඉන්නවද කියලා අපි දන්නේ නැද්ද? තමන් දන්නේ නැද්ද තමන් එක ඉන්නේ කවුද කියලා? තමන් දන්නේ නැද්ද මේ පැත්තේ ඉන්නේ කී දෙනෙක් ඉන්නවද කියලා? එහෙමනම් අපේ ෆෝන් වල තියෙන්නේ එහෙමනේ නේ. විස්තර තියෙනවනේ. එහෙමනම් ඔය කතා කරන හැම කෙනෙක්ම යාගේ පැත්තේ එයා දන්නවා. කවුද ඉන්නේ කියලා. එහෙමනම් එයා අනේ යාට උනන්දුවක් එනවා. එහෙනම් එයාට එක දවසක් නෑ යාගේ පැත්තේ නෙමෙයි පිට යන දෙයක් නෙමෙයි. යාට එන්න පුළුවන් බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් ඔබතුමිය දන්නවා තනමාල වල කී දෙනෙක් ඉන්නවද? ආරයන් වහන්සේ නදීජ කියලා තියෙනවා 20කට හිට වෙනවා. එහෙමයි තනමාල වල කී දෙනෙක් ඉන්නවද? තනමල්ල වැඩසටහනක් තිබුණානේ. එතකොට එහෙමයි අල්ලපු ආරයන් ගෙදරයි වහන්සේ. මෙහා පැත්තේ ගෙදරයි එහා පැත්තේ ගෙදරයි ඊට එහා පැත්තේ ගෙදරයි අර කුඹුරෙන් එහා පැත්තේ ගොඩක් ඒවා කතා වුණානේ. අය අර ඉඩමකුත් තියෙනවා කියලා අම්මා කෙනෙක් කිව්වනේ මහත්මේ. එහෙමයි ආරයන් වහන්සේ 20ක් දැන් ඒ විතර කතාව තියෙනවා. එහෙමනම් ඒ ලිස්ට් එක තියෙනවද දැන් ඔය කම්පියුටර් එකේ? එහෙමයි ආරයන් මේ දක්වා ආපු එහෙම ඔක්කොම ඒවා තියෙනවා ආරයන් වහන්සේ. ඔව් අන්න ඒකයි වැදගත් වෙන්නේ. එතකොට තනමල්ල කවුද එතකොට දැන් නියෝජිතයා? අපි කවුද? ප්‍රියන්ති මහත්මිය තමයි අන්න ඒකයි වැදගත් වෙන්නේ. ප්‍රියන්ති නියෝජිත කරන එක. නියෝජිතයා කොහොමත් කරලා තියෙන්නේ ආරයන්. ඔව් අන්න ඒ විදිහට අනිත් ගම්මානත් බලන්න ඕනේ. දැන් කිරිබ්බන් අර කවුද නියෝජිතයා? ප්‍රියන්තිට බැරි නම් ප්‍රියන්තිත් එක්ක තවත් හිටියා හොඳට මේ දහම දන්න කෙනෙක්. අන්න එයාගේ නම මොකද්ද? එහෙනම් ප්‍රියන්තිට කතා කරලා ඒ සමහරලාට නෝමල් කෝල් එකක් ගන්න වෙන්නේ. එයාත් එක්ක කතා කරලා අන්න එයාගේ නම්බර එකක් දාගන්න. අර සම නියෝජිත විදිහට ඒ ප්‍රාදේශීය PB කියන එකේ සම නියෝජිත. එහෙම දාගන්න. යාට මොනවා අසනීපයක් හරි බැරි කමක් තිබ්බොත් අනිත් එක්කන කතා කරනවා. තේරෙනවද? දැන් මේ විදිහට කිරිබ්බන් අර කවුද ඉන්නේ? කිරිබන් අර තාමලේ ආරයන් වහන්සේ එහෙමනම්. දැන් දාගන්න එපා නම. එහෙන් හොඳම ආරයන් මම කතා කරලා ඔව්. ගන්න ආරයන්. ඒක ප්‍රොජෙක්ට් එකක් නේ. ප්‍රොජෙක්ට් එකක් හදන විදිහක් තියෙනවා. එහෙනම් ගමින් ගමට ගෙයින් ගෙට. ගමින් ගමට ගෙයින් ගෙට වෙන්න ඕනි. එහෙනම් අපි තනමල් වලට යනවා. අපි හිතමු දැන් ආරයන් වහන්සේ යන්න ඉඩ තියෙන ගොඩක් වෙලාට. ඇයි ඒ? ආරයන් වහන්සේ දුෂ්කර පළාත් වලට යනවා ඉස්සරහට. එතකොට ගොඩක් වෙලාට එහෙම වෙනවා. මොකද මේ දුෂ්කර පළාත් හරි සුන්දරයි. අපි කැමතියි. 4-5 දෙනෙක් හිටියත් කමන්නේ. ලොකු සෙනගක් ඕනේ නැහැ. ඒ ගමින් ගමට ගෙයින් ගෙට කියන වැඩසටහන යන්නේ එහෙමයි. ආරයන්ස් වෙනුවට කෙනෙක් ආරයන්ස් යවනවා නම් එයාත් ආරයන්ස් වගේ කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඒ ගමට කැමති, ගම ගැන හිතන නේද? ඒවත් එක්කලා
නේ ඒ තමයි දැනෙන අය. මේ කටයුත්ත කරන්නේ දැනෙන අයනේ. නේ. එහෙමයි. දැනෙන අය තමයි මේ කටයුත්ත කරන්නේ. දැන් ඒ විදිහට බලන්න ඕනේ අඹේ වෙල. දැන් නුවරඑළිය දන්නවනේ. එහෙමයි ආරයන් වහන්සේ. දැන් අඹේ වෙලත් ඉන්නවනේ ඒ වගේම අපිට කතා කරපු මහත්මයෙක්. එයා ගොඩක් හොඳයිනේ. එදා Zoom එකේ කතා කරන අපිට තේරුණා. අඹේ වෙල පැත්ත ආරස ගොඩක් කැමති පැත්තක්. ඔය පට්ටිපොළ අඹේ වෙල ආරස මේ ළඟදිත් ගියා. ඔය ළඟදිත් ඔය පැත්තට ගියා. පට්ටිපොළ අඹේ වෙල ඒ පැත්තට මේ ඔය කෝච්චිය වල ගිහින් පට්ටිපොළේ නවත්තනවානේ. දැන් නම් ඉතින් පාරවල් හදන්න නැති. ඇත්තටම මේ අඹේ වෙල කොහොමත් අපි දැනගන්න ඕනි පැත්තක්. ඒකට හේතු තියෙනවා ඉස්සරහට කියන්න. ඒ පැත්ත එතකොට අපි අර කලින් ඉඳන් අර ටිකක් අපි බලොත් පැති ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මේ කොහෙද මේ නමුණු කුල. එතකොට පස්සර බදුලම නෙමෙයි. එතකොට එක එක්කෙනා දෙන්න වුණත් කමක් නැහැ. මේ කියන එකේ 3 4 5 6 දෙනා තමයි ඉන්නේ. මේක ටිකක් වෙනස්. දැන් කලින් අදපෙක දැන් අදලා ඉවරයිනේ. දැන් බදුල්ල නියෝජිතෙක් ඉන්නවනේ, වැලිමඩත් ඉන්නවනේ. දැන් අපි බලන්න ඕනේ නැති පැතිනේ. දැන් ඒතකොට අපිට ඊයේ පෙරේද කතා කරා මේ ඇහැලිය කොට අපි මෙහෙන් ඉන්නවා. නේ. දන්නවද මේ මෙන්නස්ගේ නම්බර එක? ආරයන් වහන්සේ ඇහැලිය කොට මෙන්නස්ගේ නම්බර එක දන්නවද? උන්වහන්සේ මට දුන්නා ආරයන් වහන්සේ. ඔව් ඒ වැදගත්. හැම පැත්තම වැදගත් නේ. එතකොට අපිට මේ ඊයේ පෙරේද කතා කරා ගොඩක් මේ අවිස්සාවේල පැත්තේ මෙහෙන් ඉන්නවා. ඒකත් ගොඩක් වැදගත්. මේ ඒ පැතිවල දැන් අනිවාර්යයෙන්ම හැම පැත්තෙම ඉන්නවා බුද්ධෝත්පාද ආනය. නමුත් මේ මෙතන අපිට අවශ්‍ය වෙනවා සම්බන්ධකම ගොඩනගලා කටයුත්තකදී එකමුතුකම එනවා. එතකොට දැන් ඔය අපි කලින් වැඩසටහන සිද්ධ වුණෙත් එහෙමනේ. එතකොට හැමෝම කතා වුණානේ මේ ලංකාව වටේම නියෝජිතයෝ මේ විදිහට හිටපු එකේ තියෙන වටිනාකම. නේ. ඒ නිසානේ ඒ වගේ දෙයක් සිද්ධ වුණේ. නේද? එතකොට ඊටත් වැඩිය හොඳින් කටයුතු සිද්ධ වෙනවා. මේක අතරම බැලුවොත් එහෙම මේ පුටුවක් උඩ වාඩි වෙලා ඉඳන් කරන වැඩක් එක පැත්තකින් බැලුවාම තියෙන්නේ. ඒ කියන්නේ මේකේ කෝල් එකක් අරගන්න ඕනි. පොඩ්ඩක් එතකොට මේ පැත්තේ ඉන්න කෙනත් එක්ක උනන්දු වෙනවා. එයාගෙන් හොයලා විමසන්න ඕනි. විමසලා ඩීටේල්ස් සටහන් කරගන්න ඕනි. මේ වගේ කටයුත්තක් මෙතන තියෙනවා. සංවිධානය කිරීම. මේ සංවිධාන කටයුතු කියන්නේ වෙනස්ම මාදිරියේ කටයුත්තක්නේ. නේ. ඒතර මෙතන තියෙන්නේ ඒ කටයුත්ත නේද? ඒ කියන්නේ ෆෝන් එකෙන් පොඩ්ඩක් ඒතර ඒක පොඩ්ඩක් ඒ පළාතුත් පොඩ්ඩක් අඳුන ගන්න ඕනේ. දැන් අපි කඩවත ගැන කතා කරනවා. අපි හලාවත ගැන කතා කරන්න ඕනේ. ඒකල ගැන කතා කරන්න ඕනේ. ඒ වගේ අපිට මේ කතා කරන අය ඉන්නවනේ. ඔය Zoom එකෙත් කතා කරනවානේ ගොඩක් වෙලාවට ඔය මේ ඔය ප්‍රතිපදා වැඩසටහන් වලදී. දාදත් අපි දැක්ක අනුරාධපුරේ කතා කරන වැඩසටහනේ කුරුණෑගල වැඩසටහනට ගිය අම්ම කෙනෙක්. ඒ වගේ එක පැතිවලින් ගලෙන් මිදුණු අය කතා කරනවා. එතකොට ගලෙන් මිදුණු අය කතා කරනවා. එතකොට සියබලා හඬුවනේ ඒ පැත්තෙන් කතා කරනවා. නමුත් අපේ නියෝජිතයෝ අපේ ඉන්නේ පත් කරලා අපි එක්ක වවුනියාව කියයි නේද? එහෙමනේ ඉන්නේ. එක්ක මොන්රාගල කියයි. අරවා අපි එහෙම ලියලා නැහැ. ඒ වුණාට අපි ඒව ගැන අවධානය යොමු කරොත් අපිට බලතැයි ගලෙන් මිදුණු අය කී දෙනෙක් ඉන්නවද? නේ? මේ පැත්තේ කී දෙනෙක් ඉන්නවද? අපි ඉඹුල්ගොඩ කී දෙනෙක් ඉන්නවද කියලා දන්නවද? දන්නවද ඉඹුල්ගොඩ ගොඩක් ඉන්නවා කියලා. නමුත් ඒක අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. ඒතකොට දැන් මේ PB කියන්නේ ප්‍රාදේශීය මට්ටමේ අය හොයන එකන්නේ. ඒතකොට මේක ටිකක් වෙනස්. මේක ටිකක් අරටත් වැඩි ඉන්ද්‍රජාලයක් වගේ. මේක නිකන් මකුළු දලක් වගේ. මේකේ නියෝජිතයෝ ගොඩක් වැඩි. නියෝජිතයෝ ගොඩක් වැඩි. ඒකට හේතුව දැන් අරකේ දැන් ගාල්ල නම් අපි ගාල්ල ගත්තේ. ඒතකොට අපි බෙදුවේ නැහැ සීනි ගම එහෙම බෙදුවේ නැහැ.
වැලිගම එහෙම බෙදුවේ නැහැ. නමුත් දැන් මේ කරන්නේ වෙනස්ම එකක්. ඒ පැති පුළුවන් 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 ටික ඉස්සරහ ශක්තිමත් කරනවා ප්‍රාදේශීය මට්ටමේ. එතකොට ඒ හරහා එයාලගේ අනිත් අයගේ ඩීටේල්ස් එකතු කරනවා. දැන් එතකොට එයාලට හැමෝටම මේ ඩේටා තියෙන්න ඕනේ නැහැ. හැමෝටම ඩේටා තියෙන ෆෝන් තියෙන්න ඕනේ නැහැ. එක්කෙනෙක්ට තිබ්බහම ඇති. අතරම ගොඩ ඩේටා තියෙන ෆෝන් එකක් නැතත් කමන්නේ. ඇයි ඒ? නිකම් ෆෝන් එකෙන් හරි කතා කරන නම්බර එකක් තියෙනවනේ. ඔය හැම කෙනෙක්ගේම අතේ පොඩි රුපියල් 2000 ගානේ ෆෝන් එකක් හරි තියෙනවනේ. තේරෙනවනේ? ඒක ඇති. ඒක ඇති ලිස්ට් එක හදාගන්න. තේරෙනවනේ? ඊට පස්සේ අපිට ඕනම අවස්ථාවකදී කතා කරන්න හැකියාවක් තියෙනවනේ. මෙහෙම මෙහෙම දෙයක් තියෙනවා ඔය පළාතේ මෙහෙම මෙහෙමයි කියලා කතා කරන්න පුළුවන් නේ අපිට. නේද? ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ අර දැන් අපි ගත්තොත් වලස් මුල්ල. වලස් මුල්ල අපි වෙන් කළා නැහැ. අපි අරන් තියෙන LPTA කියලා. නෑ ආරයන් වහන්සේ වලස් මුල්ල ගෲප් එකක් හැදුවා ආරයන් වහන්සේ. හැදුවා. වලස් මුල්ල තියෙනවා. මේ කියන්නේ උරගහ වගේ. එතකොට ආ ඒක. අවිත්තාව. එතකොට වලල්ලාවිට. ඒවා අපි ඒ වෙන වලල්ලාවිට නියෝජිතපත් කළා නැහැ. අවිත්තාව නියෝජිතපත් කළා නැහැ. දැන් අවිත්තාවේ වැඩසටහනක් කරනවා. වලල්ලාවිටත් වැඩසටහනක් කරනවා. එතකොට ඒ වැඩසටහන කරන තැනම කෙනා නියෝජිත කරත හැකියි. දැන් ওই විදිහට තියෙනවානේ බුලත් සිංහල තියෙනවා. අගලවත්ත තියෙනවා. එතකොට ඉතින් ඒ වගේ තියෙනවානේ පැල්මඩුල්ල තියෙනවා. ඉතින් කලවාන තියෙනවා. ඉතින් මේවා ඒගොල්ලෝ ප්‍රාදේශීය PB නියෝජිත විදිහට පුළුවන් පත් කරන්න. එතකොට ඒගොල්ලෝ PB නියෝජිත කියනකොට ඒගොල්ලන්ගෙන් අර අතනදී අපි කිව්වනේ නේද? නියෝජිතපත් කරනකොට අපි ඒගොල්ලන්ට ෆෝම් සෙට් එකක් දුන්නා නේ. ඊට පස්සේ ඒකත් එක්කනේ කටයුතු කරේ. ඔව් ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඒ විදිහට හොඳයි. එහෙම නැතත් අපි දැනට නාමිකව මේක පත් කරගන්නවා. තේරෙනවනේ. පස්සේ පුළුවන් ඕ පස්සේනේ ඔය ගොඩක් අය කියලා පස්සේනේ අර ඒව ලියවිලි සහිතව අපි ඒ කටයුතු කරේ. මොකද අර පොත් එහෙම අපි යවුවානේ. ඒව යවනවා නම් අපිට ඒ කටයුතු ඒ විදිහට කරන්න ඕන. හැබැයි මේ ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතත් අපි යවන්න ඉන්නේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතයෙකුට නොමිලේ රේඩියෝ එකක් යවන්න ඉන්නේ. තේරෙනවද කියන්නේ? ඒ නිසා තමයි එහෙම එකක් පත් කරන්න යන්නේ. ඒක ලොකු වැඩක්. ආරංශ ඒ වෙනුවෙන් කීයක් යට කරයිද දන්නේ නැහැ. ඒක කියන්න බෑ. ඒක ආරංශ ගන්න තියෙන්නේ. ඒතකොට ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතපත් කරන්න නිකන් නෙමෙයි. පෙරන නොමිලේ රේඩියෝ එකක් ලබා දෙන්න යන ඉස්සරහට. තේරෙනවද? මොකද ඒ 4-5 දෙනාට එකතු වෙලා අහන රේඩියෝ එකක් කරේ එපයි. නේ? නේද? අපි තුමු සිග්නල් නැහැ කියලා. දැන් ප්‍රාදේශීය මට්ටමේ කතා කරන්නේ ගොඩක් කලහට සමහර ෆෝන් එකක් ඩේටා තියෙන ෆෝන් එකක් නැතුව වෙයි. තේරෙනවනේ? අතපලාත්තනේ ගොඩක් ඔතනට අහුවෙන්නේ. ගොඩක් අහුවෙන්නේ එහෙමනේ අහුවෙන්නේ. ඉතින් ඒකේ යහපතක් වෙනවා. අපි මේ පළාත් හොඳට හඳුනගෙන දුෂ්කර පැති බලලා නිසා අපේ කෙනෙක් යවලා ඒව හොයලා බලලා අපි අර විදිහේ කටයුත්තක් කරන්න ඉන්නේ. ඒකට එයාටත් ඒක හොඳයි නේද? යහපතක් වෙනවා නේ. විශේෂයෙන්ම ඒ ප්‍රාදේශීය මට්ටමේ අයට එක තැනකට ඉන්න කියලා එයාට අපහසුතාවක් ඇති නොවන විදිහට මේව ලබා දෙන්න පුළුවන්. නේ? වැඩසටහනක් තියලා නේ? PB නියෝජිතයින්ට මේවල් නොමිලේ ලබා දෙන්න පුළුවන් නේද? එහෙම නේද? එහෙමයි ආරයන් වහන්සේ. මොකද ඔය හොයන්නේ දුෂ්කර පළාත්නේ. ඔය හොයන්නේ දැන් ප්‍රධාන අපේ ගෲප් එක තියෙනවා. දැන් ගම්පහ බැලුවොත් දැන් ගම්පහ තියෙනවා. හැබැයි ඉඹුල්ගොඩ ගත්තාම ගම්පහට ළඟයි. නමුත් අපි නියෝජිතයෙක් අපි ඒ හරහා කටයුතු කරන්න බාහනේ ඊටත් වැඩිය කටයුත්ත විධිමත් කරන්න. තේරෙනවනේ? එහෙමයි. ඊටත් වැඩිය ඒකයි කිව්වේ ගමින් ගමට ගෙයින් ගෙට කියලා වැඩසටහනක් කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලන්ට අර දැන් ඉස්සරහට අපි ගහන්න අතරම ඕනි අර පොඩි පොත් තියෙනවනේ අපි මුද්‍රණය කළා. 100 පොත් වැඩි කරන්න ඕනේ. දැන් පොත් ලියන අයට අපි කියන්න ඕනේ ඔබ මේ 100 පොත් වැඩි කරන අදහසක් ආරංශ ගාව තියෙනවා. දැන් 100 පොත් ලියන එකේදී ගොඩක් වෙලාවට
මේ නිලංකා. එහෙම නැත්නම් ඔය දිස්ත්‍රා වගේ ලියුවා. දැන් අනිත් අයටත් පුළුවන් මේ සීයේ පොතට ඕනනම් ලියන්න. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කොහොමද තේරුවන් සරණ යන්නේ මේ මූලික කාරණා ටික අරගෙන පොඩි පොත් ගහන්න පුළුවන්. විශේෂයෙන්ම ආරණ්‍ය පැහැදිලි කරන මූලික સિદ્ધාන්ත අරගෙන. වටින තැන් ඉස්මතු වෙන විදිහට. හ්ම්. මේ ධර්මය හරි සරලව කියනව නේද තරුණ දරුවන්ට නේ. තාතත් කිව්වනේ. දැන් සරල පොත් ටිකක් ගහන්න පුළුවන් නේද පොඩි රුපියල් 100ට අඩුවෙන් වටිනාකමක් දෙන්න පුළුවන් නේද බෙදලා. නේ. දැන් ලියන්න කැමති අයට ලියන්න පුළුවන්. පොඩි පොත් නේද? දැන් මුද්‍රණය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක අපිට තේරලා තියෙනවා. දැන් එහෙම අයට කතා කරන්න පුළුවන්. අපිට අවශ්‍යලා තියෙනවා දැන් මේ ධර්මයේ කෙටියෙන් ලියන්න ගොඩක් අමාරු නෑනේ නේ. දැන් අපි සඟරාවේ ගත්තොත් මේ සඟරාවේ තියෙන සමහර ඒවා බැලුවාම කෙටි පොත් වලට ගන්න පුළුවන්. නේ? අරගෙන පොඩි පොතක් හදන්න පුළුවන්. දැන් මේක කෙනෙකුට අවස්ථාව තියෙනවා නේද? සඟරාවෙම තියෙන එතනින්ම අරගන්නත් පුළුවන්. මූලික ඒවා ටික ගොඩක් වැදගත්. බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? තෙරුවන් සරණ යන්නේ කොහොමද? තෙරුවන් හඳුනා ගන්න ඕනේ. එතකොට නේ මොකද්ද සම්මා දිට්ඨිය? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? එතකොට අපිට මේක පොඩක් අධ්‍යයනය කරලා බලන්න පුළුවන් එතකොට නේද? මේ පොඩි පොත් මුද්‍රණය කරන්නේ ගොඩක් වැදගත් නේ. බොහොම කෙටියෙන්නේ තියෙන්නේ. එතකොට හරි සරලයිනේ නේ. අනිත් එක පොඩි ගාණක් නේ යන්නේත් නේද? ඒ හරහා සංවේදනය ගොඩක් වේගවත් වෙනවා නේද? හ්ම්. පැහැදිලිද කියන්නේ? එහෙමයි. ඔව්. ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට කරන්න. දැන් වෙසක් එකත් ළඟ එනවා. එතකොට ජනවාරි පහු වෙනවා කියන්නේ දැන් මේ අවුරුද්ද ඉවර වෙනවා කියන්නේ ඊගා අවුරුද්දට එනකොට කටයුතු ගොඩක් තියෙනවා. මේක ප්‍රාදේශීය මට්ටමේ බිම් මට්ටමේ හැමතැනම උඩ කටයුතු කරනවා. නේද? එහෙමයි. හ්ම්. එහෙමයි. ඒක ගොඩක් වැදගත් ඇත්තට. අපිට ගොඩක් වැදගත් වෙනවා ඊට අමතරව මේ රටවල් වල ප්‍රචාරක කටයුතු කරන එක. ඒක රටවල් වල ඉන්න අය නම් වඩා හොඳයි. අපි තුමු දැන් පිට රටවල ඉන්න අය ඉන්නවනේ. ඔය ඉතාලියේ ප්‍රංශයේ ඒ වගේ දැන් එයාලගේ විස්තර අපිට අවශ්‍ය වෙනවා ගොඩක්. දැන්ට තියෙන අය තරංශ දැන් හෙට අනිද්දාට වෙනම මෙහෙයුමකට ලෑස්ති වෙනවා. නැවත වරක් සොයා බලන්න. ඒ වගේම ඒ රටවලට යන්න පුළුවන් අය ඉන්නවා නම් මේ අපේ රටෙන් යන්න ඕනේ. ගිහිලා ධර්ම ප්‍රචාර කටයුත්තක් කරන්නේ. එතකොට යන්නේ පන්සල් වලට. නැතු වෙන දෙයකට නෙමෙයි. ගිහිලා ඒ පන්සල් වල හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා අර ආරස් වියට්නාම් ගියා වගේ ආරස් තායිලන්ත ගියා වගේ සම්බන්ධකම් ගොඩනගා ගන්න එක. මේකෙදී පිටරටවල ඉන්න අපේ අයටත් මේ කටයුත්ත කරන්න පුළුවන්. හ්ම්. මොකද හැඳුනුම්කම් ගොඩක් වැදගත් වෙනවා. අනිත් එක තමයි දැන් ප්‍රාදේශීය මට්ටමේ අයට ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා වෙලා මේ රේඩියෝ එකක් හාමුදුරුවන්ට දෙන්න පුළුවන්. නේද? දැන් අර පොත් එහෙම දෙන්න පුළුවන් හරි. ඒ හාමුදුරන්ගේ විස්තර අපිට ඒක එවන්න පුළුවන්. අපි හාමුදුරුවන්ගේ වෙනම හදන්න ඕනි. වෙනම අපි ගාව තියෙන සමර එකක් වගේ. අහවල් පළාතේ වෙන්න මේ ස්වාමීන් වහන්සේට මේ දැන් අපිට අපි පොත් පූජා කරපුවා තියෙනවානේ. පන්සල් වල. දැන් ලිස්ට් එක හදන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ හැම පන්සලකම මේ ස්වාමීන් වහන්සේලාගේ ඒ නම් එක තියෙනවා නම් වඩා හොඳයි. ලිස්ට් එකක් හදා ගන්නවා. වෙන පිළිවෙලක් කරන්න ඕනේ මේ හැම එකම. එතකොට මේකෙන් ඔක්කොම බලන්නේ විධිමත්ව තව හොඳින් මේක සංවිධානය කටයුතු කරන්න. එතකොට අපිට සංග්‍රහයක් යම ගැහුවා මේ පන්සල් වලට යවන්න පුළුවන් නේද? එතකොට අපිට ඒ හරහා නේද සංනිවේදනයක් සිද්ධ වෙනවා නේද? එතකොට මේ පන්සල් වලට අපේ සංග්‍රහය යනවා. එතකොට සංනිවේදනය සිද්ධ වෙනවා.
එතකොට අලුතෙන් පන්සල් හඳුනා ගන්න ඕනේ. එතකොට ඒක දැන්ට තියෙන අපිට බාර දීලා තියෙන අපි බලමු ගාල්ලේ පළාතේ අපිට පන්සල් කීයක් තියෙනවද කියලා. මෙහෙම අපි කටයුතු කරලා පොත් බාර දීලා තියෙන. නුවර පළාතේ පන්සල් කීයකට අපි දීලා තියෙනවද? ස්වාමීන් වහන්සේලා කී නමක් ඒ විදිහට අපි හඳුනගෙන තියෙනවා. අපි බලමු හැම පළාතකම කොහොමද මේ කතාව කියලා. තේරෙනවද මේ නදීචට කියන එක? එහෙමයි ආරයන් වහන්සේ. ඕක කාංචනට හදන්න පුළුවන්. ඔය කාංචනට කියලා ඔය ලිස්ට් එක හදාගන්න. කාංචනනේ පොත්තේ ඇරි. එතකොට එයා දන්නවනේ ආපු පන්සල් වල ලිස්ට් එක. කාංචනටත් එතකොට ඒ ලිස්ට් එක හදතේ. එතකොට ගොඩක් ඒක වැදගත් වෙනවා. එතකොට ප්‍රාදේශීය නායකයෝ වගේම ඒ ප්‍රාදේශීය පළාතේ තියෙන පන්සලක් තියෙනවනේ හැම පළාතෙම. එතකොට එයාගේ ප්‍රධාන කටයුත්තක් තමයි පන්සලට මේ ගිහලා හමුදුත් එක්ක කතා කරලා බලමු අපි කී දෙනෙක් නම් අපිට පුළුවන් පොත් නේද? එක පොතක් හරි දෙන්න පුළුවන් නේ. අපි විශේෂයෙන් මූලික පොත් අපි මේ ගහන පොඩි පොත් එහෙම තියෙනවනේ. ඒවෙම දෙන්න පුළුවන්. දුප්පත් ඒ කියන්නේ දුෂ්කර පළාත් නම් අපිට පුළුවනි යම් කිසි විදිහකට පිහිට වෙන්න නේ. උදව් කරන්න පුළුවන්. ඒ පන්සල වල හාමුදුරුවොත් එක්ක කතා කරලා වැඩසටහනක් කරන්න පුළුවන්. පොය දවස් වැඩසටහනක් කරනවා වගේ. අපිට පුළුවන් යම් මාධ්‍ය ආයතනයක් එක්ක කතා කරලා වැඩසටහනක් ඒ පන්සලේ දාට කරන්න. පුළුවන් එහෙම කරන්න. නේද? එතකොට පන්සලටත් හොඳයි. දැන් අපි කොහොමද මේ ලක්කඩේ එහෙම යනවනේ. එතකොට මාසෙට වැඩසටහන පොය වැඩසටහනක් කියලා එකක් අපිට පුළුවන් දියත් කරන්න. හැම පොයටම තැනක් අපි සූදානම් කරගෙන ඒ වැඩසටහනක් කරනවා. ඒක එතකොට ඒ මාධ්‍ය ආයතනේ එදාට ඒ අපි රුපියල් 50000 කරේ 8000 කරේ යන ගාණක් අපි ගෙවනවා. ගෙවලා ඒ පන්සලේ යන ඒ ධර්ම දේශනයක් ඒ නාලිකාවේ යනවා. පොය දවසට. හොඳයි නේද අදහස්? හොඳයි. මාසෙට එක දවසයි. ඔව්. ඉතින් ඒ වගේ ලස්සට ඒවා සංවිධානය කරන්න පුළුවන්. මේකට නදීච කොහෙවත් යන්න ඕනේ නැහැ. මම තියෙන ෆෝන් එක විතරයි ඕනේ. කටයුත්ත කරන්න පුළුවන්. දැන් උතර වටේ තව කට්ටිය ඉන්නවා. රෙබෙකලා ඉන්නවා, කාංචනලා ඉන්නවා, නිරෝෂලා ඉන්නවා, තනුජලා ඉන්නවා. පිරිසක් ඉන්නවනේ. දැන් අපි ගත්තොත් එහෙම අද අපිත් එක්ක කතා කරා මේ නදීෂා මහරගම. නදීෂා ඒ වගේ කටයුත්තක් අපිට කතා කරාද? මේ ආරණාංශ මෙහෙම දෙයක් මට හිතනවා කරන්න කියලා. මම කොහොමදයි කියලා. හැමදේම හොඳයිනේ. ඊට පස්සේ අපිට ගාලේ කවුද සුධර්ම. ඒත් කතා කරා මෙහෙම සටහනක් කරන්න හිතනවා. අපි කො එකත් හොඳයි කියලා. දැන් ලොකු පිරිසක් ඉන්නවා. ඉන්නවනේ. ඔව් සුධර්මලා එතකොට මේ කවුද ප්‍රමිතලා සමනේද සෝබිතලා දැන් ඔය අලුතෙන් කට්ටිය ගොඩක් එකතු වෙනවනේ දවසක. ඉතින් අපිට දැනෙනවනේ. ඉතින් එන්නේ ඒ අපි කියලා නැතුව විතරයි මේ තියෙන්නේ. අපි කිව්වොත් ඔය හැමෝම දෙයක් කරනවා. අපි දැක්කනේ කැලණිට ආපු පිරිස. අපි දැක්කනේ මහනුවරට ආපු පිරිස. අපි දැක්කනේ අනුරාධපුරේ පිරිස. අපි දැක්කනේ ආපහු අපේ ස්වාමීන් වහන්සේ කියනවා යාපහු ඉතින් ඉස්සරහට කට්ටිය ඉන්නවා කියලා. ලොකු පිරිසක් ඉන්නවා කියලා ඊට පස්සේ. එහෙමද? අර නිකම්ම තිබුණාට වැඩිය යාපහුවට අලුතෙන් අර පහනක් පත්තු කරා වගේ අර පිරිසත් එක්ක එනවනේ කතිකාව. එතකොට දෙයක් සිද්ධ වෙනවා. දැක්කද? එහෙමයි. 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 දැන් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා කතා කරන්න ඕනේ මේක හතරේ Zoom එකට කතා කරන්න. මොකද මේකේ තමයි මේ කටයුතු කෙරෙන තැන. එහෙමනේ වෙලා තියෙන්නේ. ඒකට අපි දැක්ක රාජාංගනේ නේ ලොකු පිරිසක් කියනවා. දැන් රාජාංගනේ මේ නැස අපිට අද කියනවා හොරණ මේ ලොකු මේ ආරානේ එහෙම පිරිවරක් තියෙන කියලා අපි ආරන්සර් යම් වැඩසටහනක් කිව්වා ඒකෙදි කරන්න අදහසක් දුන්නා. අපි කොහොම බොහොම හොඳයි කියලා. ඒවා කරනවානේ නේද එතකොට. නේ හොඳයි. ඒ ඔක්කොටම ඕනකමක් තියෙනවානේ කියන්නේ. රාජාංගනේ මේ නැසට ඒ ඕනකමක් තියෙනවානේ කියන්නේ. නේ ඉතින් රාජාංගනේ මේන්හන්සේගේ බණ්ඩාරගම මේ කිදෙල් පිටියේ තියෙන ආරාම.
එතකොට ඒ මෙහෙණින් ආසෙලා. එතකොට මේ මෙහෙණින් සම්බන්ධලා තියෙන පන්සල්. එතකොට මේ පාදුක්කේ මෙහෙණින් ආසෙලා. ඒ වගේ දැන් අපිට මේ හැමතරම අපි හරියට උනන්දු වෙලා නැති එකක් තමයි අපිට පේන්නේ. නදීකට පුළුවන් දේ නදීස කරන්න. අපි ඔක නදිය බෙදාගෙන කරමු. කාංචනාට දෙමු ටිකක්. විශේෂයෙන්ම පන්සල් වල ලිස්ට් එක හදන එක. කාංචනාට දෙමු. යාරි පොත් හරින්නේ. පන්සල් වල ලිස්ට් එකක් හදන්න දෙන්න. ස්වාමීන් වහන්සේලා පුළුවන් නම් මේ පන්සල් වල පොත් දීපු ස්වාමීන් වහන්සේගේ නමුත් එක තියෙනවා නම් හොඳයි කියන්නේ. ඒතකොට ඒවා ලිපිනේ ඇතිනේ කාංචනා ගාව. ඒ ලිපිනේත් එක්ක තියෙන ලිස්ට් එකක්. අපිට ඕන මැසේජ් එකක් යවන්න පුළුවන් මේ ලිපිනේට. ඕන දෙයක් යවන්න පුළුවන් මේ පන්සල් වලට. ඒකේ එක පේනවනේ. ඒක ගොඩක් වැදගත්. එහෙමනේ. එතකොට ඊට එහෙමයි. අමතරව තවත් අපේ නියෝජිත වෙන්න පළාත්වල පන්සල් වල පොඩ්ඩක් හාමුදුරුවොත් එක්ක කතා කරලා මෙහෙම අපේ බෞද්ධ බෞද්ධ වැඩසටහන් තියෙනවා. අපි මේ පන්සලත් අපි ඒකට සම්බන්ධ කරන්නම් කියලා ඔලිපෙනේ ඉල්ලගෙන නේද පන්සලේ ආමතුරන්ට කතා කරලා නේද පොඩි හෑන්ඩ් බිල් එකක් දීලා නේද ඒ පන්සලත් අපේ වැඩසටහන් කරන්න පුළුවන් මේ පොය දවසට මෙහෙම බෞද්ධ වැඩසටහනක් කරන්න අදහසක් තියෙනවා කියලා නේද පුළුවන් නේ කතිකාවක් කරන්න ඔය නියෝජිත හැට නේ ඒක හොඳයිනේ නේද හාමුදුරන්ටත් හොඳයිනේ ඔය ඇලි මැලි ගතිය යනවනේ පන්සලවලත් නේ හ්ම් එහෙමයි හොඳයි අනස හිතටම හුඟක් නියෝජිතවරු මේ කටයුත්තේ උත්සාහ කරනවා ආර්යයන් වහන්සේ කතා කරනවා නෑ පන්සලට විධිමත් ගිහින් කරන්න ඕනේ ඒක විධිමත් කරන්න තමයි මගේ පෙන්වීමක් තමයි හ්ම් කරන්නේ හ්ම් උදව්වක් වගේ තියෙන ඒ කියන්නේ තනියෙන් ගිහින් කතා කරන්න අපහසු තැන් තියෙනවනේ ඒක එහෙම කරයි ඒක ඒගොල්ලන් දෙන්නේ තුන්දෙනෙක් කතා වෙලා යන එකනේ. ඒකට බුද්ධෝත්පාද අහන්නම ඕනේ නෑනේ. නේද? ඒක ගෙදර එහෙම ඉන්නවනම් දුව නම් ඉන්නේ අම්මත් එක්ක යන්න පුළුවන් නැත්නම් තාත්තත් එක්ක යන්න පුළුවන්. බුද්ධෝත්පාදව අහන්න ඕනේ. තාත්තේ යම් පොඩි දෙයක් තියෙනවා කියලා කිව්වම එනවා. නැත්නම් අම්මයා මෙහෙම පන්සලට පොඩ්ඩක් කියලා අම්ම කොහොමවත් එනවනේ. මේ ගම්මල යන්නේ. ඒකට ඕන අපේ කට්ටියත් ඉන්නවා නම් එයි. නැතත් ඒක කෙරේ. ඒක ගොඩක් හොඳ වෙයි. මොකද අද අපිට සමිත මහත්මයා දැන් කිව්වා මේ පොයේ දවසේ ආමියකේ දේශනයක් කරන්න ඉන්නවා කියලා. නාගකමුදා. එයා ඉන්නේ කි. වැඩසටහනක් කරන්න. ඉතින් ඒකත් හොඳයි. ඒ විතරක් නෙමෙයි සමිත මහත්මයා අපිට කොයි ගමේ අය වුණත් කැමති එහෙම වැඩසටහනක් කරනවා. ඉතින් සමිත මහත්මයා උනන්දුවත් අපි අගය කරනවා. නේ? ඒක ගොඩක් හොඳයි. ඒ වගේ තමයි. හ්ම්. තම පළාතකම එතකොට නේද? දවසින් දවස යමක් සිද්ධ වෙනවා නේ. පේනවනේ. මෙතනදී එහෙමයි ගොඩක් වැදගත් වෙනවා පොඩි පොත් මදි අපිට. පිටු 100 මේ පොඩි පොත් පිටු 100 නෙමෙයි. ඒ කියන්නේ රුපියල් 100ට අඩුවේ මුද්‍රණය කරන්න ඕනි. කියන්නේ පිටු සාමාන්‍යයෙන් පොඩියට ගහන්න ඕනි. අපිට මේකේ මේ පොඩි පොත් නිර්මාණය කරනකොට ඔව් මූලික સિદ્ધාන්ත ටික දාලා තමයි පොඩි පොත් නිර්මාණය කරන්නේ. ඒක විවිධාකාර විදිහට නිර්මාණය කරන්න පුළුවන්. හ්ම්. ඒකෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. නේ. මොකද ඒවට ලොකු වියදමක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය තුන් සූත්‍රය වගේ ඒවා සාමාන්‍යයෙන් ඔය තියෙනවනේ පොත්වල. හ්ම්. ඒකට මුලින් ඉස්සරහට දාලා සැබෑ නේ බෞද්ධයෙක් වෙන හැටි චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ සබහා ආකාර ටික දාලා මෙතෙක් ගහපු නැති පොතක් කාට හරි පුළුවන් ලියන්න පොඩියට නේද? මේ ගොඩක් වැදගත් වෙනවා. එතකොට මේ පොඩි පොත් ලියන්න පුළුවන් අය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න නියත ගෲප් එකකට දාන්න. නැත්නම් අපේ රදියට කතා කරන්න පොඩි පොත් ලියන්න කැමතියි කියලා. තනුජට යොමු කරන්න රදිජ තනුජයක ඊටු ටික කරයි. තේරෙනවනේ? එහෙමයි ඒ පොත එහෙමයි ලියලා එහෙනම් තනුජ ඒ කාට හරි කතා කරන කෙනාට කියලා ඒ පොත ලියලා ගෙන්නගෙන තනුජට පුළුවන් ඒක මුද්‍රණය කරන්න. ලියන්න කැමති අය ඉන්නවා නම් කතා කරන්න නදීජයට යොමු කරන්න තනුජට. තනුජ හරහා එක බලන්න. පිළිවෙලක් හොඳයි කරන්න. නැත්නම් ඔක රෙබෙකටත් කරතයි. රෙබෙකත් මුද්‍රණ කටයුතු කරනවා. තේරෙනවනේ? දැන් ඔක නිරෝෂත් කරනවානේ. දැන් මුද්‍රණය කරන අය කීප දෙනෙක් ඉන්නවානේ. නේ? දැන් සමනුත් එහෙම කිව්වොත් කරන්න බැරි කෙනෙක් නෙමෙයිනේ.
දැන් ඔක හැම පැත්තෙම කරන්න පුළුවන් කාලේ අපේ ජයතිසමාත් වුණත් එහෙම හරියට මේ කිව්වොත් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා. හ්ම්. හ්ම්. ඒ ගොඩක් වැඩක්. හ්ම්. දැන් අපි මේ ස්පිරිතාල වලට ප්‍රාදේශීය මට්ටමේ පොත් එහෙම යවන්න කැමති වුණානේ නේද? ස්පිරිතාල වලට ප්‍රාදේශීය මට්ටමේ නෑ. හෑන්ඩ්බිල් බෙදන්න අපි ලෑස්ති වුණා. එතකොට ඒ කටයුත්තට දැන් දැන් මැසේජ් එකක් දාන්න නියමිත ගෲප් එකට ස්පිරිතාල වලට හෑන්ඩ්බිල් බෙදන එකට කැමති අය දරුම් දෙන්න කියලා ෆෝන් එකක් දාන්න කාංචනයි. ඒතකොට ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. කාංචන එතකොට ඒ ටික යවන්න ඕනේ. තේරෙනවනේ? හෑන්ඩ්බිල් ටික යවන්න ඕනේ. මැසේජ් එකක් දාන්න. එතකොට දැන් අරක ගෲප් හදන එක ප්‍රාදේශීය මට්ටමේ ඒක වෙනම ඔබත් මේක බලන්න. ඊට අමතරව කාංචන සම්බන්ධලා ඉන්නවත් තෙරුවන් සරණයි. අපි එක එහෙමනම් කතා කරමු අධිශ කාංචනට කියන්නේ. මේව මැසේජ් එකක් දාන්න කියලා නියත ගෲප් එකට. ස්පිරිතාල වලට ප්‍රාදේශීය මට්ටමේ ස්පිරිතාල තියෙනවානේ ප්‍රධාන රෝහල් නෙමෙයි. ප්‍රාදේශීය රෝහල් තියෙනවානේ. එතකොට ඒ පළාත්වල ඒවට හැන්ඩල් ටිකක් බෙදාන ඒ පළාත්වල අයට පුළුවන් නේ. ඒක පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කියන අවශ්‍ය හැන්ඩල් අවශ්‍යයි දැනුම් දෙන්න කියලා. ඒක තරම් කළා. එතකොට ඒක වෙනවා. දැන් අනිත් එක දැන් පාසල් වාරය එනවා. දැන් දුෂ්කර පළාත් වලට පොත් ලබා දෙන එකේ අපි කාර කැකිරාවේම අපි අර වෙනදට යවන ඒවට දැන් පොත් යවලා තියෙනවා. ඊට අමතරව අපි තව කාට හරි එහෙම පොත් යවන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දැන් දැනුම් දෙන්න පුළුවන් නේ. ඒතකොට දැන් දුෂ්කර පළාත් තියෙනවා නම් ඒතර පොත් එහෙම පාසල් වලට පොත් අවශ්‍ය නම් තමන්ට ඒක සංවිධානය කරන්න පුළුවන් නම් දැනුම් දෙන්න පුළුවන්. ඒකත් දාන්න මෙත් මුදිතායකට දැන්වීමක්. තමන් නියෝජිත තමන් දුෂ්කර පළාතක එහෙම පාසල් වලට පොත් දෙන එකට තමන් සූදානම් නම් ඒක විස්තර එවන්න කියලා. පොත් අපිට මේ ඒ පාසල් වල හඳුනගෙන පොත් යවන්න ඕනනේ. තේරෙනවනේ? එහෙමයි ඒතකොට ඒකත් මෙත් මුදිතායකට දාන්න ඕනේ. ඒතකොට ඒකත් කාංචනාට කරන්න පුළුවන්. ඒක දාන්න පුළුවන්. අවුරු මැසේජ් එක දැම්මත් කවන්නේ. එතකොට ඒක වැදගත් වෙනවා. ඉන්ද්‍රාණි මේ ඒත් ඒක අපිට අපේ නියුසිත හරහා වෙන්න ඕනේ. ඒක එන්න ඕනේ නියුසිත ඒකට එන්න ඕනේ ඉස්සෙල්ලා. දුෂ්කර පළාත් වලට පාසල් තියනවා නම් අපිට දැනුවත් කරන්න කියලා. පොත් නොමිලේ ලබා දෙන්න සූදානම් කියලා. හරි. හරි වුණා. තෙරුවන් සරණයි ආරණ්‍ය හංස අවසරයි. අවසරයි ආරණ්‍ය හංස තෙරුවන් සරණයි. නදීෂා මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ විසන්ධි වෙලා නේද? විසන්ධි වුණා. මං කියන්නත්තේ නදීෂා මහත්මිය මේ හෑන්ඩ්බිල් ටිකක් අපිට ලැබෙනවා නම් හොඳයි. මම වට දෙකක්ම ඉල්ලුවා හම්බුන්නේ නැහැ මට. මොකද මේ පොයටත් තියෙනවා එහෙමයි.
පෝයටත් තියෙනවා මේ මෙහි මේ බෝධියක් ගාව ධර්ම දේශනාවක් හවස 2ට ඒ වගේම පණාකඩවෙත් තියෙනවා. පණාකඩවෙත් තියෙනවා මේ දෙවනිදා පළවෙනිදාට එක. ඒ තැන්වල මට හෑන්ඩ්බිල් තිබුණා නම් බෙදන්න පුළුවන්. ඒක නිසා මේ ඉල්ලලා තිබුණා මට ලැබුණේ නැහැ හෑන්ඩ්බිල්. මම දැනුවත් කරන්නම් කාංචනා මහත්මියව. එහෙම නැතිස් මම ටෙරන්සන්නේ. හරි. සිරුවන් සරණයි ආර්යයන් වහන්සේ එමයි අපි සන්ධි වුණා. උන්වහන්සේ සමග සම්බන්ධ වෙයි නැවතත් අපිට තව ටික වෙලාවක් තියෙනවා. තවත් කවුරුන් කෙනෙකුට ප්‍රායෝගික වැඩසටහන පිළිබඳව හරි ධර්ම කාරණා පිළිබඳව හරි කතා කරන්න පුළුවන් කෙටි වේලාවක් තව තියෙනවා. සිරුවන් සරණයි. දිසාවේ මහත්මයාගේ මයික් එක අන්මියුට් කරලා තිනවා. ඔබතුමාට මොකක් හරි කතා කරන්න තියෙනවද? වැරදීමක් වෙන්නේ නැති. සරණාරයන් වහන්සේ පාද නමස්කාර කරමි. සිරුවන් සරණයි මහත්මිය කතා කරන්න. ඔව් මහත්මිය මේ ඉදිරි ගමෙන් කුලතුංග මේ නන් ලිස්ට් එක දාන්නේ නදීෂ් මහත්මියටද නන් ලිස්ට් එක දාන්නේ මට එවන්න මට එවන්න. ඇඩ්‍රස් උත් එක්ක එවන්න. මම ඔබතුමියට කතා කරන්න. සිරුවන් සරණයි මහත්මිය. ෆෝන් නම්බරත් ඕනනේ. එහෙමයි මම කතා කරන්න මම කියන්නම් කතා කරලා. සිරුවන් සරණයි. එහෙමයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ අපේ කාල වේලාව නම් දැන් අවසන් වෙගෙන යනවා. අපි ආර්යයන් වහන්සේගෙන් අවසර අරගෙන කරුණු කෙනෙක් කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. එම කතා කරන්නේ නැත්නම් අපි වැඩසටහන සුළු සාකච්ඡාව අවසන් කරන්න අවසරයිද? තෙරුවන් සරණයි ගෞරවනීය ආර්යයන් වහන්සේ සවස් 4 සුළු සාකච්ඡාව අවසන් කිරීමේ අවසර ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට මේ සුළු සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. කවුරුන් කෙනෙකුට කතා කිරීමට අවශ්‍ය. සතුටුයි. තෙරුවන් සරණයි. ඔබතුමී කතා කරනවා. තෙරුවන් සරණයි. කතා කරන්න මේබල් මහත්මිය. ඇහෙන්නේ. තෙරුවන් සරණයි. එතුමියට සිග්නල් අපහසුතාවයක් මම හිතන්නේ. හොඳයි නම් අපි මේ සුළු සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. ගෞරවනීය ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා.
සුබ සාකච්ඡා වීමට තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි මහත්මිය. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේට පාද නමස්කාරය. නේ ආරම්භ